ඒ නිසා සංග්‍රාහකාරක ප්‍රථම සංගීතිකාරක මහා රහතන් වහන්සේලා මහා පරිනිර්වාණ සූත්‍රය සංග්‍රහ කරලා අවසානයේදී මෙහෙම කියනවා. බුදුන්ගේ පරිනිර්වාණය සනිටුහන් කරපු සූත්‍රය සංග්‍රහ කරලා අවසානයේ දේශනා කරනවා. නාගින්ද දේවින්ද නරින්ද පූජිතෝ මනුස්ස සෙට්ඨේහි තතේව පූජිතෝ තං වන්දත පංජලිකා භවිත්වා බුද්ධෝ හවේ කප්ප සතේහි දුල්ලභෝ දේවින්ද නාගින්ද නරින්ද පූජිතෝ දෙවි රජවරුන් විසින් පවා නා රජවරුන් විසින් පවා මනු රජවරු විසින් පවා පූජාවට ප්‍රාප්ත වූ මනුස්ස සෙට්ඨේහි තතේව පූජිතෝ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් විසින් එලෙසටම පූජාවට ප්‍රාප්ත වූ මේ උත්තමයාට තං වන්දත පංජලිකා භවිත්වා කස්මා බුද්ධෝ හවේ කප්ප සතේහි දුල්ලභෝ මේ උත්තම පුරුෂයාට ඇඳිලි බැඳගෙන දොහොත් මුදුනේ තබාගෙන වන්දනා කරව් නැවත නැවත වන්දනා කරව් ජීවිතේ පුරාවටම වන්දනා කරව් ඇයි බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ මේ උත්තම පුරුෂයා මෙවන් උත්තම පුරුෂයෙක් කල්ප සත සහස්‍ර ගණනකදු අපිට දකින්න හම්බ වෙන්නේ මේ පුරුෂයෙක් ලෝකයට පහළ වෙලා පිරිනිවන් පෑවා උන්වහන්සේගේ ධාතුන් වැඳගන්න පාරිභෝගික චෛත්‍යය වැඳගන්න උන්වහන්සේට වන්දනා කරන්න මේ කවුද කිව්වේ මහා කාශ්‍යප ආදී රහතන් වහන්සේලා කෙලෙස් නැසපු උත්තමයෝ පින්වතුනි මේ කියන්නේ උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සමීපම ශ්‍රාවකයෝ කාශ්‍යප අනුරුද්ධ ආනන්ද නන්ද මේ සියලු දෙනා හිටියා එදා තම ළඟින් ඇසුරු කරපු අය ළඟින් ඇසුරු කරන කෙනා තමයි අඩුපාඩු දන්නේ ළඟින් ඇසුරු කරන කෙනා තමයි තියෙන හොඳ නරක දන්නේ බුදුවරයෙක් පින්වතුනි ළඟින් ඇසුරු කරන්න තියෙනවා නම් යම් ශ්‍රද්ධාවක් ඒක දෙගුණ තෙගුණ වෙලා වැඩි වෙනවා ඒ නිසා උන්වහන්සේගේ සමීපතම ශ්‍රාවකයෝ කියනවා වෙන මොනවා නොකලත් මේ බුදුන් වැඳගන්න උන්වහන්සේ වඳින එකම ඔබට ඇති සසරෙන් එතර වෙන්න පිනකට